29 මොකද වෙන්නේ? 29 මොනවා වෙන්නද? වෙසකින් කලින් දවසේ. 29 මොකද වෙන්නේ? මේ මාත් අහන්න හිටියේ ඇත්තට 29 මොකද්ද වෙන්නේ? 29 මොකද වෙන්නේ? මේ පාර වෙසක් එකට අපේ ඉස්කෝලේ මධ්‍ය ඒකකයේ විසින් ලස්සන යුතුයගුණ අලංකාර ගීයක් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ ගීතය රචනා කළේ 10 ශ්‍රී ශ්‍රේණියේ ඉගෙනුම ලබන හරිනාදී සහ අක්කා. ඉතින් ඒ වගේම මේ ගීතය අධ්‍යක්ෂණය කළේ අපේ ඉස්කෝලේ ආශිෂ්‍යයෙක් වන ලකිත ගමගේ අයියා. මේ සින්දුව එළිදක්වන්න නියමිත වෙලා තියෙන්නේ මේ මාසේ 29 වෙනිදා. මේ සින්දුවත් එක්කලා එකතු වෙන්න කියලා ඔයාල් හැමෝටම අපි ආරාධනා කරලා සිටිනවා. මම විද්‍යාලෝක මහාවිද්‍යාලීය මාධ්‍ය ඒකකයේ දහන්සා ගයශ්‍රී